අපි හැමෝම ජීවත් වෙන්නේ හරි පුදුම තරංගයක. හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරම් කාර්යබහුල ජීවිත. සමීරත් ඒ වගේම තරුණියෙක්. කොළඹ ප්‍රධාන පෙළේ ආයතනයක මැනේජර් කෙනෙක්. එයාගේ ලෝකෙ තිබුණේ එයාගේ ලැප්ටොප් එකයි මීටින්ග්ස් ටිකයි විතරයි. එදා ධාරානිපාත වැස්සක් තිබුණ දවසක්. සමීර හිටියේ ලොකු ප්‍රොජෙක්ට් එකක වැඩක හිර වෙලා. මේ වෙලාවේ එයාගේ ෆෝන් එක රින් වෙනවා. ස්ක්‍රීන් එකේ වැටුනේ තාත්තා කියලා. සමීර ෆෝන් එක දිහා බලලා කටේ කොනකින් hina වෙලා "ආපෝ මේ වෙලාවේ මොකට ගන්නවද මන්දා" කියලා කෝල් එක කට් කළා. විනාඩි 10කට පස්සේ ආයෙත් කෝල් එකක්. ඒත් තාත්තා. සමීරට කේන්ති ගියා. එයා කෝල් එක ආන්සර් කළේ තරහින්. "තාත්තේ මම මීටින් එකක ඉන්නේ. මම පස්සේ ගන්නම්." එහා පැත්තෙන් මෙවුලන කටහඬකින් තාත්තා මොනවදෝ කිරන්නේ හැදුවා. "පුතේ පොඩි හදිස්සියක්." "තාත්තේ ප්ලීස් මම රෑ වෙලා ගන්නම්." සමීර ෆෝන් එක තිබ්බා. එදා රෑ සමීරට තාත්තට කෝල් කරන්න අමතක වුණා. පහුවදා උදේ පාන්දරම සමීරට ගෙදරින් කෝල් එකක් ආවා. ඒත් තාත්තගෙන් නෙවෙයි. එහා ගෙදර මාමගෙන්. "සමීර පුතේ ඉක්මනට ගෙදර එන්න." තාත්තා අපිව දාලා ගියා. ඒ වචන ටික සමීරගේ කන්නඩි පුපුරවගෙන ගියා වගේ දැනුණා. ඊයේ හැවස තාත්තා කතා කරන්න හැදුවේ අන්තිම පාරට වෙන්නේ නැති. Tamanගේ වැඩ රාජකාරි නිසා තාත්තගේ අන්තිම වචන ටික අහන්න බැරි වුණා නේද කියන පසුතැවීම සමීරගේ පපුව පිච්චුවා. සමීර ගමට ගියේ හිතින් මෙරි මෙරි. ගමේ පරණ ගෙදරට එද්දී තාත්තා නිසලව නිදාගෙන හිටියා. කවදාවත් නැති පාළුවක් ඒ මූණේ තිබුණා. හැමෝම අඬද්දී සමීරට අඬන්නවත් කඳුළු තිබුණේ නෑ. එයාට මතක් වුණේම ඊයේ කෝල් එක කට් කරපු මොහොත. අවමංගල්‍ය කටයුතු ඉවර වෙලා දවස් දෙකකට පස්සේ සමීර තාත්තගේ කාමරයට ගියා. ඒ කාමරයේ තාම තිබුණේ පුංචි කාලේ සමීර දැකපු විදිහටමයි. ඇඳ යට තිබුණ පරණ පෙට්ටියක් සමීර එළියට ගත්තා. තාත්තා පණ වගේ පරිස්සම් කරපු පෙට්ටිය. ඒක ඇතුලේ තිබුණේ මොනවද දන්නවද? සමීර පොඩි කාලේ ඇඳපු චිත්‍ර. සමීරගේ පළවෙනි ඉස්කෝලේ රිපෝට් කාඩ් එක. සමීරට ලැබුණු පොඩි සහතික. තාත්තා මේ හැමදේම එකතු කරලා තිබුණේ රත්තරන් බඩු වගේ. ඒ පෙට්ටිය පතුලෙම තිබුණා පරණ ඔරලෝසුවක්. ඒක තාත්තා නිතරම අතේ බැඳගෙන හිටපු වෙලාව බලන්න බැරි තරම් පරණ ඔරලෝසුව. ඒ ඔරලෝසුව යටින් තිබුණ ලියුමක්. වෙවුලන අත්තකුරින් තාත්තා ලියපු ලියුමක්. "මගේ රත්තරන් පුතේ. මේ ලියුම ඔබ දෙකිනෙකුට සමහර විට මම ජීවත්තුන් අතර නැති වෙන්න පුළුවන්. ඔබට මතකද මේ පරණ ඔරලෝසුව? මේක දැන් වැඩ කරන්නේ නැහැ කියලා ඔබ ගොඩක් දවස්වලට මට hina වුණා. තාත්තේ ඕක විසි කරලා දාන්න කියලා ඔබ කෑ ගැහුවා. ඒත් පුතේ මම මේක විසි කරේ නැත්තේ ඇයිද දන්නවද? මේ ඔරලෝසුව නැතර වුණේ හරියටම උඹ ඉපදුණු වෙලාවට. උදේ 9:15ට. මගේ ජීවිතේ සතුටුම මොහොතේක. මට මගේ වෙලාව ගෙවුනට කමක් නෑ. හැබැයි මට ඕනේ උනේ ඔබේ වෙලාව ලස්සන කරන්න. උඹ කොළඹ ගිහින් ලොකු මහත්තෙක් වෙලා කාර්යබහුල වෙද්දී මන් මේ නැතර වුණු ඔරලෝසුව දිහා බලලා හිත හදාගත්තා මගේ පුතාට දැන් හොඳ කාලයක් කියලා. මට ඔබත් එක්ක කතා කරන්න ඕනේ වුණා පුතේ. හැබැයි උඹේ ලොකු වැඩවලට මම බාධකයක් වෙයිද කියලා මම බයෙන් හිටියේ. මට සමා වෙන්න පුතේ." සමීරේ ලියුම පපුවට තුරුළු කරගෙන හඬා වැටුණා. වැඩ කරන්නේ නැති ඔරලෝසුවක් කියලා යා hina වුණු ඒ වස්තුව ඇතුලේ තිබිලා තියෙන්නේ තාත්තගේ මුළු ජීවිතේම. තාත්තා Tamanගේ කාලය නැතර කරගත්තේ පුතාගේ කාලය දුවන්න දෙන්න. අද සමීර ළඟ සල්ලි තියෙනවා. යාන වාහන තියෙනවා. ඒත් යාට කතා කරන්න පුතේ කියලා අඬ ගහන්න තාත්තා නැහැ. යාළුවනේ ඔබේ දෙමව්පියන් අදට ජීවත්තුන් අතර ඉන්නවා නම් ඔබ වාසනාවන්තයි. ඔබේ රැකියාව කාර්යබහුලකම වටිනවා තමයි. ඒ කිසිම දෙයක් ඔබේ අම්මා තාත්තගේ එක හිනාවකට වඩා වටින්නේ නැහැ. පොඩ්ඩක් හිතන්න. අද දවසේ ඔබ කොච්චර කාර්යබහුල වුණත් විනාඩි 2ක් අරගෙන අම්මට හෝ තාත්තට කතා කරන්න. මොකද මේ කෝල් එක ගන්න ඕන නැති දවසක මුළු ලෝකෙම ඔබේ උන්නත් වැඩක් නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔබේ සල්ලි නෙවෙයි. ඔබේ වචනයක් විතරයි. පරක්කු වෙන්න එපා. මොකද වෙලාව කාවෙනුවත් නැතර වෙන්නේ නැහැ.